දවස් 3-4කට කලින් මම කුරුණෑගල ආවා. ප්‍රී ස්කූල් ටීචර් කෙනෙක් විදිහට ට්‍රේනින් වුණ ප්‍රී ස්කූල් එකේ අද කොන්සර්ට් එක. මම මේ උදේම ලෑස්ති වුණේ කොන්සර්ට් එකට යන්න. වහින්න වගේ උදේ පාන්දර තිබ්බට මොකද වැස්සේ නම් නැහැ. කොන්සර්ට් එක පටන් ගන්නේ හවස 2ට. හැබැයි අද දවසේම උදේවරුේ තමයි රියසල් එක තියෙන්නේ. ළමයිට නම් එන්න කිව්වේ 8ට. හැබැයි ටීචර්ස්ලා ඊට කලින් යන්න එපැයි. මටත් කිව්ව වෙලාවට මම චර්ච් එකට ආවා. කුරුණෑගල ටවුන් එකේ නුවර පාරේ තියෙන මෙන්න මේ චර්ච් එකේ ඔඩිටෝරියම් එකේ තමයි අද අපේ කොන්සර්ට් එක තියෙන්නේ. මං එනකොට නම් කවුරුත්ම ඇවිල්ලා හිටියේ නැහැ. ලොකු ටීචර් කෝල් කරලා කිව්වා අපි ඉක්මනට එනවා, මේ එන ගමන් ඉන්නේ ඔයා පරිස්සමෙන් ඉන්න කියලා. ඒ කියලා ටිකක් වෙලා ගියාම අපේ ටීචර් කෙනෙකුත් ආවා එතනට. අපේ හෝල් එකත් මෙන්න මේ විදිහට හරි ලස්සනට පිළිවෙලට එයාලා රෙඩි කරලා තිබුණා. ළමයි හැමෝම ආවට පස්සේ කොන්සර්ට් එකේ රියසල් එක අපි පටන් ගත්තා. රියසල් එක යන අතරතුරේම ස්ටේජ් එක ඩෙකොරේට් කරන්නත් පටන් ගත්තා. එකිනෙකට වෙනස් හරි ලස්සන ඩාන්සින් අයිටම්ස් ගොඩාක් තිබුණා. ළමයිගේ ඩාන්සින් අයිටම්ස් වලින් මම කැමතිම වුණේ මේ ඩාන්ස් එකට. ඒක හරිම ලස්සනයි. රියසල් එක අතරතුරේ මේ වැඩෙත් යන හින්දා ඒකත් දැන් ටික ටික ඉවර වෙගෙන එන ගමන් තමයි තියෙන්නේ. මේ විදිහට ස්ටේජ් එක ලස්සන කරන්න මේ සත්තු වඳින්න අපිට දවස් 3ක් විතර ගියා. මොකද තව වැඩ ගොඩාක් අස්සේ තමයි මේ හැමදේම කරේ. කොන්සර්ට් එකේ ඩ්‍රාමාස් 2ක් තිබුණා. මේ එක ඩ්‍රාමා එකක්. ස්ටේජ් එකේ වෝල් එකේ හැන් කරන්න තමයි මේ ටොඩ්ලර්ස් ඉන් රිතම් 2025 කියන එක හදන්නේ. ඒ අතරේ අනිත් ඩ්‍රාමා එකත් කරා.
රියසල් එක ඉවර වුණාට පස්සේ ළමයි පේරන්ට්ස්ලට බාර දුන්නා ආපහු එක වෙද්දි එන්න කියලා. මොකද දෙකට කොන්සර්ට් පටන් ගන්න නිසා. ඊට පස්සේ ටීචර්ස්ලගේ ඩාන්ස් එක තමයි මේ ප්‍රැක්ටිස් වෙන්නේ. මමත් ගියේ කොන්සර්ට් එකට දවස් 3කට විතර කලින්නේ. ඒ නිසා ඩාන්ස් එක ප්‍රැක්ටිස් වෙන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ. රියසල් එකට කලින් ටීචර්යි මමයි කතා වෙලා ඩාන්ස් එකට ස්ටෙප්ස් ටිකක් දාගත්තා විතරයි. ඒ නිසා මෙතනදී කරපු සමහර ස්ටෙප්ස් අපි එවෙලේ කරේ නැහැ. ඇත්තටම අමතකයි. එක වෙද්දී ළමයි ගෙනත් බාර දුන්න නිසා ඩාන්සින් අයිටම්ස් තියෙන පිළිවෙල බලලා අපි පුළුවන් හැම ළමයටම කලින්ම ඇඳුම් අන්දවලා තියාගත්තා. ඊට පස්සේ නම් සෑහෙන්න බිසි වුණා. ඒ නිසා හැම අයිටම් එකකම වීඩියෝස් මට ගන්න බැරි වුණා. සමහර ඒවා මංවත් බැලුවේ නැහැ. පටන් ගත්තු මුලදිම විතරක් අයිටම් 2-3ක් උඩින් පල්ලෙන් බැලුවා. ඊට පස්සේ තිබුණ සමහර අයිටම් මට මගහැරුණා. ළමයිව බලා ගන්න, ළමයිව ඊළඟ අයිටම් එකට ලෑස්ති කරවන්න. ඒ හැමදේම ටීචර්ස්ලා එකතු වෙලා කරන්න ඕනිනේ. ඉතින් මමත් පුළුවන් උපරිමයෙන්ම එයාලට උදව් කරා. අන්තිමට ටීචර්ස් ඩාන්ස් එකක් තිබුණා. සමහර තැන් වැරදුනාට අපි පුළුවන් විදිහට ඒකත් කරා. මගේ YouTube channel එක මම පටන් ගත්තෙම මේ වගේ ලස්සන මතක මට එකතු කරගන්න පුළුවන් නිසාමයි. The Toddlers Park International Preschool මම මේ වෙලාවේදී හරි ආදරයෙන් මතක් කරනවා. preschool ටීචර් කෙනෙක් විදිහට ට්‍රේනින් කරවපු preschool එක. ඒ වගේම මගේ ට්‍රේනින් එකෙන් පස්සේ මම ඒ preschool එකෙන් අයින් වෙලා ආවත් තියෙන හැම දෙයකටම මට ඉන්වයිට් කරනවට නවෝදය ටීචර්, ලොකු ටීචර් සහ අනිත් ටීචර්ස්ලා හැමෝටම මම මේ වෙලාවේ ගොඩාක් ස්තුති කරනවා. ඒ වගේම පුංචි පැටව් හැමෝටම ලස්සන අනාගතයකට සුබ පතනවා. කොන්සර්ට් එකේ වැඩත් හිතුවටත් වඩා හොඳට ඉවර වුණා. දන්නේම නැතුව රැ වෙලා තිබුණ නිසා හැමෝමත් එක්ක මම කතා බහ කරලා එතනින් පිටත් වුණා. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.